මේ වෙනකොට ඔයා කතා කරමින් යන්නේ නිහඬවතයක් වෙන්න පුළුවන්. මෙතනදී නාටයන්ගේ සමාජ උදවියගේ යම් ප්‍රශ්න වලට ඔයාට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අකමැත්තෙන් වුණත්. හැබැයි ඔයා හැමෝටම උත්තර දෙන්න අවශ්‍ය නැහැ. ඔයා එහෙම බැඳිලා නැහැ. මේක ඔයාගේ ජීවිතය. ඔයාට ප්ලෑන් එකක් තියෙනවා. ඔයා කරන්නේ මොකද්ද? මේ වැඩවල කිසියම් කාලයක් ඔයාට වැඩ කරන්න සිද්ධ වෙනවා කියලා ඔයා දන්නවා නම් පිටත ලෝකය ඇත්තටම ඔයාට අදාළ නැහැ. ඔයා කරන්න ඉන්න දේවල් ගැන කම්පෝරි ගහන්න අවශ්‍යත් නැහැ. මොකද ඊළඟ තත්පරය මොනවා වෙයිද ඔයාවත් මමවත් අපි කවුරුවත් දන්නේ නැහැ. සත්‍ය වහලා හිමිට වැඩ කරන්න. ගේම් එක වින් කරන්නේ දක්ෂම කෙනා නෙවෙයි. කැපවීම වැඩිම කෙනා. කොතනදී හරි වැරදුනාද? ගැටලුවක් නැහැ. ආයෙ පටන් ගන්න. වැටෙන්නේ නැතුව නැගිටින මිනිස්සු මේ ලෝකේ නැහැ. වැටි නැගිටින්න. එතකොට ඔයා නැගිටින සූත්‍රය වගේම දරා ගන්න සූත්‍රෙත් දන්නවා. මිනිස්සු ඔයාව මනින්නේ ඔයා අනාගතේ කරන්න ඉන්න දේවල් වලින් නෙවෙයි. ඔයා අතීතයේ කරපු දේවල් වලින්.